මේ රටට බිහි වුණේ. ඊතුරු සංගමයන් එක ගමනක යද්දී වෙනස් නිවැරදි දිශානතිය තෝරන්න ඕනි නිසා ඒ දිශානතිය තෝරන වෙලාවට අපේ සහෝදර සහෝදරියන් අපිට එකතු වුණා. අදත් බොහෝ දුර බැහැර ප්‍රදේශවල ඇවිල්ලා මෙතන වාඩි වෙලා ඉන්නේ. ඒ ගමනේ කොටස්කාරයන් ඒ ගමනේ දායකත්වය අපිට දක්වන්න. මට අහන්න හිතෙන්නේ රත්නශ්‍රී විජේසිංහ සූරීන් කිව්වා බෝදුර ඇවිත් විහිසටපත් වූවාද පාරි දෙනවද චුට්ටක්වත් නෑ නේද? සුවපත් වෙමින් ලද පිරිවර සේනාද ගලපන් කුරුල්ලෝ හෙට ඉමිහිරි නාද. ඒක අපේ අදිෂ්ඨානයේ අරමුණ කරගෙන මේ මට ලබා දීපු වේලාවෙන් පුංචි අදහසක් ඉදිරිපත් කරන්නම්. අපි කවුද? බැලුව බැලමට අපි හෙදියෝ. ඔව්. මීට මාස කිහිපයකට කලින් අපි සමුළුව තියලා එදා මේ වගේම වේදිකාවේ මං කිව්වා මේ පරණි කලලය විනාශ කරලා අලුත් දරූපතක් මේ රටට ගේන්න ඕන. ඔව් අපි ඒ අදිෂ්ඨානය අරමුණ සාර්ථක කරා. අද අපිට වගකීමක් තියෙනවා. දරුවෙක් ඉපදිච්ච ගමන් සම්පූර්ණ පරිපූර්ණ මනුස්සයෙක් වෙන්නේ හදලා වඩලා පෝෂණය කරන්න ඔබට මට අයිතිය සහ හැකියාව තියෙනවා. ඒ සඳහා අපි දැන් පටන් එදා පටන් මෙතනින් ඉදිරියට හැකි උපරිමයෙන් දායකත්වය දෙන්න ඕන කියන එක මතක් කරන ගමන් මට මතක් වෙනවා මේ දවස්වල මේ පහුගිය කාලේ වෘත්තීය සමිතිය අරුබුද වෙලාවේ කුල ගෝත්‍රය විශ්වනේ. එතනදී ගොඩක් අය මේ සංසන්දනය කරා ගුරුවරු මෙහෙමයි අපි මෙහෙමයි නේද? ඇත්තටම වෙන්න ඕනි ඒක නෙමෙයි. ඇත්තටම වෙන්න ඕනි කාරණේ පාසල සහ රෝහල සංසන්දනය කරමු. රෝහලක අපි කවමදාකවත් මේ හිතවලට එකඟව අමාරු ලෙඩෙක් ගෙදර යවල නැහැ. හොඳ ලෙඩ වාට්ටුවේ තියාගෙන නැහැ. රෝහලක එහෙම වෙනකොට අපේ අම්මලා තාත්තලා දැන් රටේ පහුගිය කාලේ තිබිච්ච අරුබුදත් එක්ක බලනකොට දක්ෂ දරුවා පාසලේ ඉතුරු වෙද්දී අදක්ෂ දරුවා පාසලෙන් යන තැනකටපත් වුණා කියන සමාජ කතිකාවත ඉන්නේ. සංසන්දනය වෙන්න ඕන එතන. පඩි නෙමෙයි. රෝහල පාසල එකම ඉරණමක එකම අරමුණක යනකොට එතකොට බටහිර වෙදකම ඇතුලේ ද්‍රව්‍යාත්මක ගුණයට වඩාත් මානුෂීය ලක්ෂණ කරන ඒක තමයි අපේ හෙද සේවාව ඇතුලේ වෙන්නේ. කඳුළු හෙලන මිනිස්සුන්ට, ගිලන්න කඳුළු වැටෙන මිනිස්සුන්ට ලෝකයේ ඇතුළ ඒ මිනිස්සුන්ගේ සිහින සැබෑ කරන දායක වෙන මානුෂීය ගුණාංග පිරි සේවයක් තමයි ඒක ඇතුලේ කලාව තියෙන්න ඕනෑමයි. අපිට උගන්වන කොටත් උගන්වනවා හෙදකම කලාවක් කියලා. ඒ නිසා රැයට හඳ පායන එක වාට්ටුවේ ඉන්න ගමන් අපේ සහෝදරියක් හඳ දිහා බැලුවොත් කොහොම හිතෙයිද? මීදු මස්සෙන් හඳ පේනකොට හිතෙනවා ඊයේ රෑ මහ මැදියම වාට්ටුවේ සුදු වීදුරු ජනෙලෙන් බෙහෙත් වතුරෙන් පින්න යටින් අර පින්න පේන්නේ බෙහෙත් වතුර වගේ. ඒක තමයි හෙදකම ඇතුලේ තියෙන කලාව. දුටුවාමම අහස් ගැබේ දියවන සඳ ඇස්ප්‍රීන් පෙත්තක් විලසට. හඳ දිය වෙලා යනවා ඇස්ප්‍රීන් පෙත්තක් වගේ. ඒ අපි භාවිතා කරන ශාස්ත්‍රය ඇතුලේ අපි ගත කරන ජීවිතය ඇතුලේ ඔව් හෙදියක් නම් දකින්න ඕන ඇස්ප්‍රීන් පෙත්ත දිය වෙන එක තමයි. ඒ Tamanගේ ශාස්ත්‍රය අනුව ලියවෙන කවි. අර අහලා තියෙනව නේද ගීතයක් බ්‍රහස්පතිට වැඩිය ලොකුයි මගේ රංකඳ ඔයාව ෆ්ලෑෂ් ලයිට් වලට වඩා වටිනවා ඔබ හිනාව. එහෙම එකක් තියෙනව නේද? ඕක ලියන්නේ කවුද? ඉලෙක්ට්‍රික් එන්ජිනියර් කෙනෙක්. එයාට පේන්නේ වාර්කයනේ තමයි. එතකොට ෆ්ලෑෂ් ලයිට් වලට වඩා එළියෙන් ඔබ හිනාව. බ්‍රහස්පතිට වැඩිය ලොකුයි මගේ රංකඳ ඔයාව පැටිනම් කඳකටත් වඩා වටිනවා මට ඔයාව. අපේ හෙදකමේ කලාව ඇතුලේ මේක මේ විදිහක්. වෙන තැනක කලාව ඒකේ විදිහක්. ඒ නිසා අපේ සහෝදරත්වය දොඩමලු වන නිසා පෙන්වා කුළුණු ගති තම දුක කියන්නට ගිලනුන් කැමති වෙති. දුක සැප කොමක් දැයි
දැයි විමසන ටිකම ඇති කුමටද ඉතින් දිය වී යන බෙහෙත් පෙති. දුක සැප කුමක් දැයි විමසන ටිකම ඇති කුමටද ඉතින් දිය වී යන බෙහෙත් පෙති. ඒ නිසා මෙවන් පින්වත් රැකියාවක් කරන්න, මෙවන් කාර්යයක් කරන්න, මෙවන් මානුෂීය වගකීමක් කරන්න ඔබ වැනි මවකලද දරුවෙක්, ඔබ වැනි සොයුරියකලද සොහොයුරෙක්, ඔබ වැනි දුවකලද මවක්, ඔබ වැනි දුවකලද පියෙක්, ඔබ වැනි බිරිඳකලද ස්වාමි පුරුෂයෙක් සත්තකින්ම නිවුණා නම් වේ. ඒක තමයි හෙදකමේ තියෙන වටිනාකම. අපිට මේක මේ තත්ත්වෙන් සමාජයට දෙන්න බැරි වුණේ ඇයි? අපිට ගැටලුවක් තියෙනවා. මොකක්ද? සියල්ල වෙළඳ භාණ්ඩ වුණාට පස්සේ අපේ නර්සින් විතරක් මේක ඇතුළේ ඉතුරු වෙන්න විදිහක් නැහැ. කුණු ගඳ ගහන සමාජයක් ඇතුළේ හැමදේම මිලට විකිරෙනකොට නර්සින් විතරක් එහෙම සාර ධර්ම තිරල ඉතිරෙන විදියක් නැහැ. මේක අපේ වරද නෙමෙයි. මේක සමස්ත ලංකා හෙද සංගමේ වරද නෙමෙයි. මම විශ්වාස කරනවා මේක මේ බලය ගත් ආණ්ඩුවේ වරදක් නෙමෙයි. මේ සමාජය අවුරුදු ගාණක් තිස්සේ ගඳ ගහපු සමාජයක්. මම දැක්කා ඔය පත්තරවල තියෙනනේ මනාලියෝ සහ මනාලියෝ. එක මනාලියෙක් හොයන එකකට තියෙන ඇඩ්වර්ටයිස්මන්ට් එකක්. බොදු ගොවි උගත් රෝමත්. තරුණ පෙනුමැති යහපත්. රවි කුජ මීන බලවත් චරිතවත් ගුණ යහපත්. පශ්චාත් උපාධිධාරී වරලත් ගණකාධිකාරී විධායක නිලධාරී පියාවතු අධිකාරී. සෙනසුරු සොයුරු පෙර කැනඩාවේ සොයුරිය වියට්නාමේ කඩ ඇත හැටන් නගරේ පන්නූර් වතු යායේ. මේ තමන් බලාගන්න පුළුවන් ආදරවන්ත කෙනෙක් නෙමෙයි හොයන්නේ. ව්‍යාපාර තියෙන එක තමයි පෙන්වන්නේ. ඒක ඇතුලේ කියනවා වරදට සමාව දෙන්නෙමි නනලල වේද නොතකමි හඳහන් කොපියේ එව්වකි ගුණ දොස් නැතොත් යහපති. උසාඩි 5යි 4යි 35 පිරුණ පමණයි සිකුරු තරමක් නීචයි සහකාරියක් විමසයි පරිගණකයක් ලාභයි print අපිට මිලට පමණයි printerයක්ද සමගයි sorry ඒ අනිත් පිටුවයි. පරිගණක විකිනෙන ගානට අපේ මිනිස් සමාජයේ විකිනෙනවා නම් අපි ගැන කවර කතාවද? ඒ නිසා හෙදියට මේකෙන් ගැලවෙන්න ඕනොත් ගැලවෙන්න බෑ. ලොකු මහන්සියක් දරන්න වෙනවා. ආන්ගේ සමාජ වෙනස, ආන්ගේ සමාජ පරිවර්තනය කරන්න ඕනෑ නිසා තමයි අපි මේ පුනරුදයක යුගයක් අපේ රවි සහෝදරය කිව්වා වගේ ආරම්භ කරන්න දරදී ඇද්දි. හැබැයි අපිට තියෙන සංවේදී හිතක්, සංවේදී ගතක්. මොකද රෝගීන්ගේ දුක වේදනාව අපි තරම් හඳුනන කවුරුවත් නැහැ. රෝගියෙකු වාට්ටුවට ආවට පස්සේ මේ එළියේ සමාජේ මොනවා කතා කරත් අපේ මැඩම් කිව්වා වගේ ඒ දුක වේදනාව සමහර වෙලාවට ගෙවල් අය දරු පැටව් කරගහගෙන වාට්ටුවට එනකොට කන්න බොන්න නැතුව වාට්ටුව ඇතුලේ ඒ එළියේ ඉන්න පවුලේ අය දුක් විඳින හැටි අපිට පේනවා. එහෙම ජරා ජීර්ණ වෙලා ගත කරන ජීවිත මේ සමාජය ඇතුලේ තියෙනවා. ඒ සමාජය ඇතුලේ තියෙන මේ ජීවිතවල ඛේද වාචකය සංවේදී සහකම්පනයක් තියෙන හදවතක් තියෙන හෙද සහෝදරත්වය අපි හොඳින් අඳුරනවා. අපි වගේම තව අඳුරන කෙනෙක් ඉන්නවා. ඒ කවුද? ඩෙඩ් බොඩි කපන කට. එයා කියනවා මෙන්න මෙහෙම එක දවසක් කපාගෙන එන මරණ ටික. උදේම ලස්සන කෙලි පොඩ්ඩක්. මෙහිතල් වලින් නැවතුණු ප්‍රේමයක්. කැපුවම දැක්කේ මහත්තයෝ පපුවේ පැත්තක්. ඒකිගේ තිබුණේ නේ අම්මපා හදවතක්. ආදරෙත් එක්කම දිය වෙලා. බොඩි එක කපනකොට කියනවා මෙහිතල් බීලා බීපු ළමයාගේ හදවතක් නෑ ආදරයට දිය වෙලා. ඒ වගේම කියනවා වෙන්නේ නැති අතීතයේ දවසක්
අඩු වයසකින් දිරපු නාඹර ගැටේක් කැපුව හිමිහිට ඌවමම වරුවක් බීලා ඒක වල්නාශක අවුන්සයක් පුදුමයි ඒකගෙත් නෑ liver එකක් අරක්කු විතරයි දවසෙම අරක්කු බීපු කෙනා කට කපනකොට liver එකක් නෑලු බැලුවට පස්සේ උගේ ගෑණි වෙනතක් හවස් වරුවට කහුට පරාණයක් කපන්න දෙයක් නෑ බඩේටි පොත්තක් වහ බීලා නෑ නැතුව වෙන්නේ නැති වත්කමක් උහුල ගන්න බැරුව බඩගින්නේ කාලා එකිනියඟ ලාලයක් මම අම්මත් සිහි වෙලා වැටුණ සීතල කඳුළු බින්දුවක් අන්තිමටම කපනවා අන්තිමේකී ඉස්කෝලේ වයසේ කෙල්ලෙක් වහ බොණ්ඩ තරම් මේකිට නෑලු කිසි හදියක් ගෙදරුන් කියද්දි කැපුවා මම පැය දෙක තුනක් බලනකොට මහත්තයෝ ඒකෙගේ කුසේ පුංචි හදවතක් නොකිව්වේ කාටවත් නැති වෙන්න ඒකිට තව කළු පැල්මක් කොරනර් සර් මේ මිනිස්සු මැරෙන්න කලින් මැරිලා ගොඩක් කල් එහෙම තමයි අපේ රටේ මිනිස්සු අදට ඇති සර් මං යනවා පොඩි අඩියක් ගහන්න කියලා මරණ කපන කටර එතනින් යනවා මේක තමයි අපේ රටේ මිනිස්සුන්ගේ ජීවිත මේක තමයි අපේ රටේ මිනිස්සුන්ගේ ජීවිතවල ඛේද වාචකය මේක තමයි අපිට සුවපත් කරන්න බාර වෙලා තියෙන්නේ ඒ සඳහා තමයි සංවේදී හිතක් හදවතක් පපුවක් මේ නයිටේන්ගේ ලුත්තමාවිය කියපු විදිහට අපිට කාර්යශූර දෑතක් ඒ හැම දෙයක්ම උරුම කරලා දුන්නේ යන්නේ ඒකට හැබැයි වේල් තුනකට එහා සතුට ගැන හිනස්සූ සැපක් යන විහිළුවකි ඇහි නැතවිස්සූ හෙටක් ගැන නොදුටු සිහින අමු අමුවේ පිලිස්සූ මැරෙන්නත් කලින් අපි වලලාපු මිනිස්සු ඒක තමයි අවසානයේ මෙහෙම රටක් වෙනස් කරන්න ඕනි නිසා අපි නැසින් ආවා දැන් මොකෝ අපිට වෙලා තියෙන්නේ ඊට හපන් නයිට් ඩියුටි එකක් කරලා ගෙදර ගියාට පස්සේ ඊළඟ දවසට පැය 6ක් කපනවා නැද්ද විනාය නයිට් එකක් කරලා ගියාම ඊට පස්සේ ඩියුටි ලීව් එකක් විදිහට හම්බ වෙනවා අඬු මත කරලා කෙටි නිවාඩුවක් ගත්තා මේකටත් ඒකමාරක් කපනව නැද්ද ඕ අපිට සංවේදී හදවත් ගැන කතා කරන අපි මැඩම් කිව්වාගේ ඔව් ඛේදාන්ත තැනක තියෙනවා ඒ නිසා අපේ මාතර පැත්තේ සම වෙන්න ඕනේ පණංගල කියලා හක්මන පැත්තේ ගමක් තියෙනවා අප්පුහාමි කියලා මිනිස්සෙක් ඉන්නවා අකුරු ලියන්න බෑ හැබැයි නිතර කවියක් කියනවා අප්පුහාමි කියනවා උපන්නාට මේ ලොව වෙනෙනවා විනා ලොව සිරිතට අඹුදරු රකින්නවා විනා ජීවිතේ ලබා පාපය ගෙවනවා විනා ගෙන යන දෙයක් නැත දුක් විඳිනවා විනා අකුරු බැරි වුණත් ජීවිතේ හරියටම කියවපු මිනිස්සු හැබැයි අපි කියනවා ඔව් එහෙම ඉරනම් ඛේද වාචකයක් මේ රටට ඇති කරේ දේශපාලනයම තමයි ඒ ජරා ජීර්ණ වෙච්ච දේශපාලනය ඇතුලේ එහෙම නැතුව හොඳ දෙයක් ඉතුරුුනේ නෑ සාර ධර්ම ඉතුරුුනේ නෑ සහකම්පනය ඉතුරුුනේ නෑ මිනිස්සුන්ගේ තෙත් ගතියක් හඳුනා ගන්න පුළුවන් මිනිස්සු ඉතුරුුනේ නෑ ඒ සමාජයක් සුවපත් කිරීමේ වගකීම රෝගියෙක් සුවපත් කිරීමේ වගකීමකට වඩා එහා ඒ නිසා මේ ඒ අතර ඉන්නේ ගොඩාක් දුක් විඳින මිනිස්සු අපි සමාජයේ රැල්ලක් හදලා සමාජමය වශයෙන් එකතු කරා මේක වෙනස් වෙන්න ඕන මේක දේශපාලන අධිකාරියේ වැරද්දක් කියලා දේශපාලන අධිකාරිය නිවැරදි සහතිකයි හෙටත් නිවැරදි හැබැයි ඒත් අපේ ප්‍රශ්න ඉවර නෑ එහෙනම් තවත් මහජන මතය මේ තරම් ඉල්ලද්දී තවත් ඒවා හිර වෙන තැන් කොහේ හරි තියෙනවා නම් අනේ අමාත්‍යතුමනි ඔබතුමාගේ දැඩි අවධානයත් සෞඛ්‍ය අමාත්‍යාංශී ඒ තැන්නට යොමු වෙන්න ඕන LTT යුද්ධ කාලේ හමුදාවේ කැම්ප් එකක නාන ලිඳක් තියෙනවා ඒ ලිඳේ කොල්ලෙක් ලියනවලු උඩ වතුර තරු වලට මැද වතුර පටි වලට මඩ වතුර පොඩි අපිට කොටි ගහලා මදි තොපිට කියලා මං කියදනේ අපි අහින් ප්‍රාර්ථනා කරන්නේ හැබැයි මේ ඉන්නේ දුක් විඳින අම්මලා මේ ඉන්නේ පපුව පැලිච්ච අම්මලා මේ ඉන්නේ ලය ඉරිච්ච අම්මලා දරුවෝ ගෙදර දාලා මේ රාජකාරියට එන අම්මලා අද හරියට රෝහලක් ගන්න හොයලා බලන්නේ කී දෙනෙක් දිවිනසා ගන්න තත් කරලා තියනවද කියලා කී දෙනෙක් මානසික රෝගීන් වෙලා තියනවද කියලා සමාජයක් සුවපත් කරන්න ආපු
ඒ අයගේ පෞල් ජීවිත අවුල් වෙලා. මොකද මේක කෙනෙක් දවල් කෙනෙක් රෑ වැඩ. සමහර අය මේක තේරුම් ගන්න බෑ. හරියට රසිකා මුහන්දිරම් ලියන කසාදේ වගේ. මොකද්ද කියන්නේ? ඔයා ගිරවියක් මං වවුලෙක්. මේක නඩු නඩු බාණ්ඩ. ඔයා ගිරවියක් මං වවුලෙක්. ඒත් අපි බැන්දා. මහරෑ යා වැඩට ගියා. ගේට්ටුව පනිනකොට නලලට හාද්දක් දුන්නා. උදේට පුහුලන් අරන් එන්නම් කියලා ඔළුවෙන් හිටගෙන පොරොන්දු වුණා. වවුලෙක් කසාද බැන්ද මෙහෙම තමයි. මම රැට හීනෙන් එයත් එක්ක වන උයන් වල සැරිසරුවා. තනියෙන් හීනෙන් තමයි යන්න වෙන්නේ. එක්කෙනෙක් වැඩ අනිත් එක්කෙනා ගෙදර. ඊට පස්සේ බිම වැටුණු වවුල් හප දැකලා එයා කලබල වුණා. ඒ මගේ නෙමෙයි. මං විශ්සෝපයෙන් කිව්වා. හරිනේ නඩු බාණ්ඩ. මීගස් යට තද කළුවරේ එයා ගොලි වුණා. මම වෙල් දෙනිවල ඉපනැල්ලේ නිදහසේ පියෑඹුවා. මගේ ගිරා හොටේ ඇමිනිච්ච පළතුරු කෑලි දැකලා එයා බය වුණා. වවුල් හප දැකලා නෝන බය වෙනකොට ගිරා හොටේ පළතුරු කෑලි දැකලා මහත්තයා බය වෙනවා. මට හොරා මොනවද කෑලි? හැම වතාවෙම යා තරහින් නැහුවා. අපි දෙන්නම කැමති වෙන කන්න කැමති වෙන වෙන කෑම. අපි සරන්න කැමති වෙන වෙන උයන් වල. හීනෙන් ඇහැරෙද්දි මම ඉගෙන ගත්ත පාඩම එයාට කියලා දෙන්න බෑ. එයා ගෙදර එන්නේ වැනි නිදිමතේ ඔළුව බර කරගෙන. ඒ නිසා ගෙදර තියෙන ප්‍රශ්න ටිකවත් මහත්තයා නෝන අතරේ කතා කරගන්න බැරි වෘත්තියක් මේක. ඒවා ඒ තරම් ඛේදවාචක බවට පත් වෙච්ච රටක මේ අපි ඉන්නේ. මේ නිසා කුටුම්බයන් පුපුරලා යන ඒවා මහා ලොකු දේවල් නොවන ගානටපත් වෙලා අපේ හෙද සමාජය ඇතුලේ. හැබැයි මේ අම්මලගේ දරුවෝ මේ තාත්තලගේ දරුවෝ ඒ වගේම දුකක් විඳිනවා. අපිට සල්ලි ඕනි තමයි. සමාජයේ පහුගිය කාලේ ලොකු ආందోලනයක් ඇති කරා. අපිට පඩි මදි බෝඩ් අල්ලගෙන හිටියා. ඒව මදි මේව මදි. හැබැයි අපි එක හෙලා කියනවා මුදල්මය මත නෙමේ ජීවිතේ තීරණය වෙන්නේ. එක තාත්තා කෙනෙක්ගෙන් දරුවෙක් අහනවා තාත්තේ ඔයාට පැයකට කීයක් හම්බ වෙනවද? තාත්තා කියනවා මට ඩොලර් 50ක් හම්බ වෙනවා 100ක් හම්බ වෙනවා කියනවා. දරුවා කියනවා තාත්තේ මට එකෙන් ඩොලර් 50ක් දෙන්න පුළුවන්ද කියලා. තාත්තට කේන්ති යනවා. තාත්තා බනිනවා මම මෙච්චර අමාරුවෙන් හම්බ කරන්නේ. රෑ නිදි මරාගෙන හම්බ කරන්නේ. උඹලට සෙල්ලම් කරන්න නෙමෙයි මම මේ සල්ලි හම්බ කරන්නේ. උඹලට ඕනි දේවල් වැඩ කරන්න නෙමෙයි මේ සල්ලි හැමර බොහොම අමාරුවෙන් දුක් මහන්සියලා මේ සල්ලි හම්බ කරන්න කියලා දරුවට බැන්නට පස්සේ දරුවා කාමරයට ගිහලා බුදිය ගන්නවා. දරුවා කාමරයට ගිහිල්ලා බුදිය ගත්තට පස්සේ තාත්තා තනියෙන් කල්පනා කරනවා මම මේ කරපු දේ හරිද? නෑ. තාත්තා හිතනවා ඇත්තටම දරුවට මොන හරි ඕන වෙලා වෙන්නේ නැති මේ. මගෙන් මෙහෙම ඉල්ලන්නේ. මං ඒක දීපු නැති එක වැරදි. දරුවා කොහෙන් සල්ලි හොයන්නද? කාමරයට ගිහිල්ලා පුතේ කියලා කතා කරනවා. කතා කරලා ඉවරලා කියනවා පුතේ මට සමා වෙන්න. ඔයාට මොන හරි යොමනා වෙලා වෙන්නේ නැති මගෙන් ඩොලර් 50ක් ඉල්ලුවේ. මෙන්න ඒක ගන්න කියලා දෙනවා. පුතා ඒක අරගෙන වේගයෙන් දුවලා යන ඇඳ ගාවට ගිහිල්ලා කොට්ටේ උස්සලා බලනවා. කොට්ටේ උස්සලා බලනකොට කොට්ටේට තව සල්ලි. තාත්තට ආයි කේන්ති යනවා. උඹ සල්ලි දියාගෙන නේද මගෙන් තවත් සල්ලි ඉල්ලුවේ. උඹට මොකටද මේ තරම් සල්ලි? උඹ මේ හිතුවද මේවා නිකන් හම්බ වෙන සල්ලි කියලා? මේවා දුක් මහන්සියලා හම්බ කරන සල්ලි කියලා ආයි බයිනවා. තාත්තේ මට ගොඩක් සල්ලි තිබුණේ. දැන් තාත්තා දීපු ඩොලර් 50යි මන් දීපු ඩොලර් 50යි මං ගාව ඩොලර් 100ක් තියෙනවා. මේ ඩොලර් 100 ගන්න තාත්තේ. මට තාත්තගෙන් පැයක් ගන්න පුළුවන්ද කියලා ඇහුවා. මේ ඩොලර් 100 අරගෙන තාත්තගෙන් පැයක් ගන්න පුළුවන්ද කියලා ඇහුවා. අපි කොච්චර සල්ලි හම්බ කරත් අපේ දරුවන්ට ජීවිතය අපිට දෙන්න බෑ. ඒ නිසා අපි විශ්වාස කරනවා මුදල් නෙමෙයි මේ හෙද ජීවිතය කියන්නේ. ඉන් එහා ගිය දෙයක් අපිට තියෙනවා. දරුවෝ දාලා එනකොට අපිට දුකක් දැනෙනවා. රැයට කොහමද ඩියුටියට දාලා එන්නේ?
කට පුරා පුතේ කියන හඬ ඔන්න දරුවනේ උදේ වෙනකල් නාඩන්න මට මගේ කඳුළු සීතල විඳ ගන්න ඔබ එපා මවුනි ඇස පිස දාලන්න. එහෙම තමයි දරුවෝ කියන්නේ. නික්ම යන්නට බැරුව හැරි හැරි බලබලා යහන මත නිදි නැතත් නිදි වගේ අඟවලා පුංචි රාහුලයන්ට නිබ්බුතත් පහදලා දවසකදී බුදු වෙනවා ලයරුණු අම්මලා. දවසකදී බුදු වෙනවා මේ වගේ ලයරිච්ච අම්මලා. ඒ නිසා අපි හෙටත් සුන්දර දේ අපේක්ෂාවෙන් අසුන්දර දේ උපේක්ෂාවෙන් බලා ඉඳින මිනිස්සු. සුන්දර දේ අපේක්ෂාවෙන් අසුන්දර දේ උපේක්ෂාවෙන් බලා ඉඳින මිනිස්සු. මේක වෙනස් කරන්න ඕනි නම් වෙනස් විදිහට හිතන්න ඕන. වෙනස් විදියට හිතන්න ඕන. අපි හැමදාම ඉගෙන ගත්ත එක පැත්තකින් විතරයි. අපිට ඉතිහාසය ඉගෙනුවේ එක පැත්තකින් විතරයි. අපි පටාචාර අහලා තියෙන්නේ පටාචාරගේ කතාව එක පැත්තක් විතරයි. පටාචාරයේ කතාව තව පැත්තක් තියෙනවා. උකුස්ස කියන කතාව අහලා නැහැ නේද? උකුස්ස කියන මෙන්න මෙහිම. තනේ කිරි ශිරා වියලි කිරි පිටිත් මිල වැඩි නිසා මම හිතුවේ පොඩි එකාදියඹට වීසිකලේ උඹමයි කියා. කිරි පිටි නෑ ගන්න මිල වැඩි තනේ කිරි වේලිලා. ඒ නිසා මං හිතුවේ පොඩි එකාදියඹට වීසිකලේ උඹ කියලා. කමා කළ මෙන්න පටාචාරා දෙස් දෙවල් මට නොපවරා දෙවනි දරුවා බේරගන්නයි නුඹෙන් දැහැගත්තේ වහා. අපි හිතනවට වඩා වෙනස් සිතුවිලි. මෙතෙක් කල් අපි හිතුවට වඩා වෙනස් වෙන්න ඕනෑමයි. අපි වෙනස් නොවුනොත් අපේ චින්තනය වෙනස් නොවුනොත් මේ පරිවර්තනය රාජ්‍ය සේවය ඇතුලේ අපිට කරන්න හරි අමාරු වෙනවා. අපි කාට හරි කිව්වොත් මෙන්න මෙහෙම. හෙට ඉඳලා ඕගොල්ලන්ගේ මැරණේව වල දාන්න මේ රටේ ඉඩක් නැහැ. ඕගොල්ලෝ ගිහිල්ලා අඹරන්නකෝ බ්ලෙන්ඩර් එකක් දෙන්න මරණයක් දාලා අඹරන්නකෝ. කැමතිද? තාත්තගේ මරන්නේ බ්ලෙන්ඩර් එකක දාලා ලොකු බ්ලෙන්ඩර් එකක දාලා අඹරන්න කැමතිද? කැමතිද නැද්ද? නෑ. ඇයි? බ්ලෙන්ඩර් එක දාලා අඹරන්න පුළුවන්ද මගේ ආදරවන්තයා, මගේ දරුවා, මගේ අම්මා තාත්තා? බෑ. හැබැයි එහෙම බ්ලෙන්ඩර් එක දාලා අඹරන්න බැරුණාට අපි ගිහිල්ලා පෝරුවේ දාලා පුච්චන්නේ නැද්ද? පුච්චනවනේ. කොහෙද තියෙන්නේ මේ? සිතුළු වල තියෙන්නේ. ඒ නිසා ඒක පුළුවන් අපිට පිළිගන්න අනේක පිළිගන්න බෑ. ඒ නිසා අපි හිතන පතන විදිහ වෙනස් වෙන්න ඕන. ඒ නිසා අපි මේ ප්‍රාර්ථනාවල් එක්ක මේ අම්මලාගේ දුක් වේදනාවල් එක්ක හෙට දවසේ අපිට ගොඩාක් කරන්න දේවල් ඉතුරු වෙලා තියෙවි. ඒ නිසා ආයෙත් දවසක අපි හමු වෙන්න ඕන. ඇයි අපි හමු නොවිය යුත්තේ? අපි හමු නොවිය යුත්තේ ඇයි? මෙතෙක්කල් කවි වලින් කියා ඇත්තේ ටිකයි. මල්ුණත් පිපෙන්නට හිතුවා විතරමයි. පෙති ඇරී තියෙන්නේ වාගෙටයි. වලාකුළු රංචු කලබලින් උනත් සඳ තවම අඩ සඳයි. සිප ගැනීමක් පවා බාගෙටයි. තොල් විවරත් වී තියෙන්නේ බාගෙටයි. ඉතින් අපි යලි හමු නොවනු ඇයි? හොඳම දවසක ලෝකයේ නිසකවම පිපෙයි. අඩ සඳම පුර සඳක් වෙයි. සිප ගැනුම් පවා ඉමිහිරිම වෙයි. දෙතොල් හසරැල් සමග විවර වෙයි. ආන් පිරිමින්ට ඔය එබඳු දවසක සතුටු කඳුලට ඉඩ තියෙයි. ඒ නිසා කටුකම්බින් වැල්වල පවා කුමක් හෝ කැකුලක් පිපෙයි. ඉතින් අපි මුණ නොගැහෙන්න කාරණා කිමෙක්ද? ඒ නිසා අවසානයේ මං කියනවා සමස්ත ලංකා හෙද සංගමය කියන්නේ හෙද ජීවිත හෙද හදවත් හරියටම හඳුනාගත්ත මිනිස්සු. ඒ නිසා තමයි මෙතෙක්කල් ආපු ඕනෑ තරම් වෘත්තීය සමිති තියෙද්දී නිවැරදි දිශානතියකට දහඩිය වගුරවලා හෙටත් මේක අරගෙන යන්න අපි මේ දහදුක් විඳගෙන මේ ගමන අපි අරන් යන්නේ. ඒ නිසා ආඩම්බරයි මේක වෙනස් කරනවා සහතිකයි. ඒ සඳහා තියෙන බාධාවල් කවදක හරි ඉවත් කරලා දෙනවා සහතිකයි. ඒ නිසා ජනක මාරපන කියන්නේ වෛද්‍යවරයෙක් මට මතක හැටියට. එයා ලියනවා මෙන්න මෙහෙම කවියක්. වැටෙන්නට නොදී මහගිරි දඹ නගින්නට උර දෙමි. අසෙනි වැසි කොයි තරම් ආවත් ඔබ සමග එමි තෙමි තෙමි. පැතුම් ඉටුවන හෙටක් වෙනුවෙන් කඳුළු දහඩිය වගුරමි. සෙව් කෙම්බිම උදා කරදී එබිම මත මිය දෙන්නෙමි. සෙව් කෙම්බිම උදා කරදී එබිම මත මිය දෙන්නෙමි. බොහොම ස්තුතියි.